පණ්ඩිපිටියේ බ්‍රාන්ච් එකම ගුටි කෑවා. ආපහු ගුටි දෙන සීසන් එක පටන් ගන්න වෙලා තියෙන්නේ. පණ්ඩිපිටියේ බ්‍රාන්ච් එකම ගුටි කෑවා. අනිත් බ්‍රාන්චස් ටික කල්පනාවෙන් ඉන්න අස්පස් කරගෙන මම විසිට් වෙන්න අරන් තියෙන්නේ. ඔය බාණුක කියන බල්ලව ගෲප් වලින් ඔකගෙම අයින් කරලා දාපන් ජොබ් එකෙන් අයින් කරපවකම. සමිතේ බාණුක කියන එකව ගෲප් වලින් ඔකගෙම අයින් කරලා දාපන්. උගේ අඳුරුත් මං අරන් යනවා මේ තිබ්බේවා. එන්න ගියාම මම මෙන්න ඔකට. පිළියන්දලේම ලොකු සේල් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා. පිළියන්දල පොඩ්ඩක් ක්ලීන් කරලා සේල් එක අප් කරගන්න. අද සේල් එක අප් කරගන්න නැද්ද කට්ටිය මොකෝ කැසියර් වල ඉන්න බල්ලන්ට බුදියන්න එපා කියලා කිව්වම ඔක්කොම කාලා කන්නේ ටික කියලා කැසියර්ගේ ඉස්සරහ බුදී ගන්න. සේල් එක හරියට කරගනින්නලා ආපහු මේක රුහිතට යන්න කියලා මට පේනවා. කට්ටියගේ බීම ස්ටොක්, චිකන් ස්ටොක් කනම්මනම් ගොඩක් වැඩි. රොෂාන් කියන පගේවත් අයින් කරන්න ගෲප් එකෙන්. හිරුස්ක පොන්නේ කෝල් මී පාකයා වගේ කැරි වැඩ කරලා යන්න එපා. උත් ඉන්න උනුත් අදගෙන මනුස්සකම තියාගන්න දවසක් හරි කාපු තැන. උත් ඔච්චර කියලා තියෙදි දුම බලෙන් තියාගත්තද උත්තෝ. පාකයා වගේ කඩේ අරින්න තියලා උදේ 10ට මාරුනේ උත්තිගේ පුතා. තොපිට ජීවිතේට හරියන්නේ නැහැ මේ කරන අපරාධ වලට. තොපිට ජීවිතේට කොට එන්නේ නැහැ. මගේ සල් වලින් හම්බ කරලා ගත්තනම් බයික් එකක් හරි හැප්පිලා හුකුලලා කුණු වෙලාම යන්න ඕනේ තොපිට. හැඩම ගන්න ඕනේ මේසිගේ පුතාලට. මම සාප කරනවා තොපිට කැරි හොර ඇත්ත. ඒ ඔබ ගියානේ බං මං ඔක්කොම කඩ ටික වැහුවා. මං අනාථ වෙලා ඉන්නේ. සුපුන් එක්කන්ගේ ගෝලියු දෙන්නත් එක්ක ඉන්න බැරිද මචං? මේ අම්මට හුකාන් කැරි පොන්නයා. පොන්න වෙස්සිගේ පුතා. කුඩේ කුඩු වෙලා සුන්නත් දූලි වෙලාම යන්න ඕනේ කැරි වැඩ කරනවට. මොකද්ද පොන්න කැරියෝ මේ සේල් එක ඔබේ අම්මට හුකා වෙස්සිගේ පුතාලා. කඩේට වෙලා ඉඳන් ලක්ෂ රුපියල් 80000ක් 60000ක් කරලා ඔබගේ අත දෙක පකෝ දෙන්නේ මං ඔබට. කාලකන්ඩි වේසික පුතාලා කන්නයි බොන්නයි කඩේ දෙනවා කැරි පොන්නේ. කොහොමද අපේ අම්මට හුකා ගන්න ගෙදර ඉන්නවා. පගේ 80000 සේල් අරන් එන්න. පොට පිස්සුද වේසික පුතෝ හැමදාම.